වෙවුලා හැදෙන තද උණ, මස් පිඩුවල තදබල වේදනාවක් ඇතිවීම, විශේෂයෙන් කෙන්ඩා සහ කොන්දේ පහළ ප්‍රදේශයේ ඇස් තද රතු පැහැවීම සහ දැවිල්ලක් හට ගැනීම. මේකමයි ලංකාවේ මේ වෙද්දී ඩෙංගු සහ චිකුන්ගුන්යාට අමතරව ඉක්මනින්ම ව්‍යාප්ත වෙමින් පවතින මිහි උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ. මේ ලක්ෂණවලට අමතරව ඔක්කාරය සහ වමනය, දැඩි හිස රැදය, කෑම අරුචිය, අප්‍රාණික බව, මුත්‍රා තද කහ පැහැයක් ගැනීම, මුත්‍රා සමග ලේ යාම, මුත්‍රා පිටවීම අඩුවීම, සමේ පළු මතුවීම, ඇතැම් විට කැස්ස ඇතිවීමත් මේ උණ රෝගයේ රෝග ලක්ෂණ විදියට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝගයට නිරාවරණය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න දවස් 5ත් 14ත් වගේ කාලයක් ගත වෙනවා. නමුත් එම කාලය දවස් 2ත් 30ත් අතර වගේ කාලයකට උනත් වෙනස් වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසන අන්දමට දිවයින පුරා මේ උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් මේ වෙද්දි පවතිනවා. ඒ අතරින් රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි ඔවුන් පවසන්නේ. මේ උණ එහෙම නැත්නම් ලෙප්ටොස්පයිරෝසියාව කියලා කියන්නේ හරියට මුලින්ම හඳුනාගෙන ප්‍රතිකාර නොගතහොත් මාරාන්තික වෙන රෝගයක්. මේකට පුළුවන් ඔයාගේ වකුගඩු, හෘදය, මොළය සහ අක්මාව වුණත් අකර්මණ්‍ය කරවන්න. මේ උණ ගොඩක්ම නිරාවරණය වෙන්නේ පොදුවේ පස ජලය ආශ්‍රිතව වැඩ කටයුතු කරන පුද්ගලයන් එක්කයි. ඒත් මේ උණ සෑදීමට දායක වෙන ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාව මීයන්, බල්ලන්, ගවයන් සහ ඌරන් වැනි සතුන්ගේ ශරීරය තුල ජීවත් වෙලා ඔවුන්ගේ මුත්‍රා සමග තමයි පරිසරයට එකතු වෙන්නේ. විශේෂයෙන්ම මීයා කියන සත්වයාගෙන් තමයි මේ රෝගය පැතිරෙන්නේ. ඒ නිසා කලින් කිව්ව පුද්ගලයන්ට අමතරව ඕනම පුද්ගලයෙකුටද මෙම රෝගය වැළඳීමේ අවදානම තියෙනවා. ඒ වගේම එක සැරයක් මේ උණ සෑදුණු රෝගියෙක්ට නැවතත් මේ රෝගය හැදෙන්න පුළුවන්. ඒත් මුලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කළොත් කලින් කිව්ව සංකූලතා වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් මේ රෝගයෙන් වැළකී සිටින්න නම් අපි මොකක්ද කරන්න ඕන? අංක 1. ඔබ කුඹුරු සමග වැඩ කරන පුද්ගලයෙකු නම් වැඩ කිරීමට ප්‍රථම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂිත ප්‍රතිකාර ලබා ගන්න. අංක 2. එහිදී ඔවුන් ලබා දෙන ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවක ඖෂධයෙන් මිලිග්‍රෑම් 200ක් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගෙන එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩ කරන කාලය පුරාවටම ලබා ගන්න ඕන. අංක 3. තුවාල සීරීම් ආදිය ඇතනම් අපවිත්‍ර වූ ජලයට බැසීමෙන් වළකින්න. එසේ නැත්නම් හොඳින් පාදය ආවරණය කර වැඩ කටයුතු සිදු කරන්න. අංක 4. කුඹුරු සහ නිවෙස්වට පිරිසිදුව තබා ගනිමින් ජලය රැඳි ස්ථාන ඇතනම් ජලය බැස යාමට සලස්වන්න. අංක 5. ගලා නොයන ජලය ඇති තැන්වලට බැසීමෙන් වළකින්න. අංක 6. එවැනි ස්ථානවලින් මුහුණකට සේදීම, නෑම, ජලය පානය කිරීම ආදියෙන් වැළකෙන්න. අංක 7. ඔයාට සත්ව ගොවිපලක් තියෙනවා නම් ඒ සතුන්ගේ මල අපද්‍රව්‍ය, මුත්‍රා ආදිය දියකඩිති ගලා යන ජලයට එකතු කිරීමෙන් වළකින්න. අංක 8. මීයන් බෝවන ස්ථාන විනාශ කර දමන්න. මීයන් ගහනය අඩු කර ගැනීමට මියගුල් මීනාශක භාවිතා කරන්න. අංක 9. මීයන් ආහාරයට ගන්න කවරගොයන්, තලගොයන් ආදී සතුන් විනාශ කිරීමෙන් වළකින්න. අංක 10. ගම් වතුර ඇතිවිටදී අනාරක්ෂිත අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. අංක 11. හැකි සෑම විටම උතුරුවා නිවාගත් ජලය පානය කරන්න.